අපි නිව්සීලන්ඩ් ආපු ගෙදර fully unfurnished ගෙයක් විදිහට තමයි අපිට හම්බුනේ. ඒ නිසා අපිට ආපු දවසින් ඉඳන් අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේ බඩු ටික එකින් එක කරගන්නේ කියලා. බඩු ගන්න ඒ කියන්නේ මුලින්ම ස්ටාර්ට් කරනකොට බඩු ගන්න හොඳම විදිය තමයි මාකට් ප්ලේස් කියන එක. Facebook මාකට් ප්ලේස්. ඔයගොල්ලෝ දැකලා ඇති Facebook එකේ යටින් තියෙනවා මාකට් ප්ලේස් කියලා. ඒ මාකට් ප්ලේස් එකට ගිහිල්ලා තමන්ගේ ලොකේෂන් එක ඕක්ලන්ඩ් හරි අපේ මේ නිව්සීලන්ඩ් ලොකේෂන් එකකට මේ වෙනස් කරගන්න. එතකොට එනවා ඒ ලොකේෂන් එකේ බඩු විකුණන අයගේ මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස්. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපිට ඕනේ අපි හිතමු ඩයිනින් ටේබල් එකක් කියලා. මම ඒ වගේ කළා ඩයිනින් ටේබල් එකක් ටයිප් කළාම ඒ මාකට් ප්ලේස් එකේ දැනට තියෙන ඩයිනින් ටේබල් ටික ඔක්කොම එනවා එක එක බයර්ස්ලාගේ විස්තරات එක්ක. ඒගොල්ලෝගේ රේටින්ස් උත් එක්ක ඒගොල්ලෝ ඒ ටේබල් එක කීයටද දෙන්නේ ඒ වගේ සියලුම විස්තර එක්ක එනවා. ඉතින් මේ එතකොට අපිට මෙසේජ් එකකින් එතන තියෙන මෙසේජ් කරන්න මේ පහසුකමක් ඒ මෙසේජ් වලින් අපිට අහන්න පුළුවන් මේ කොහොමද මේ ටේබල් එක මේ කොහෙද ලොකේෂන් එක. එතකොට අපිට බලන්න පුළුවන් අපිට ලොකේෂන් එකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවද. Facebook මාකට් ප්ලේස් එකේ යනකොට ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ගොඩාක් ෆ්‍රෝඩ්ස් තියෙනවා. ගොඩාක් හොරට බඩු විකුණන අය ඉන්නවා. ඒක අපිත් අහුවෙන්න ගියා එක සැරයක්. එතකොට මේ ඒගොල්ලෝ ගොඩක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එක විදියක් තමයි ඒගොල්ලෝගේ අර Facebook page එක බලන්න ගොඩාක් වෙලාවට ඒක මේ කියන්නේ ඒක මේ පටන්ගෙන තියෙන්නෙම මේ අවුරුද්දේ. ගොඩාක් ඔය 2025 කියලා දාලා තියෙනවා. දැන් මම බලනකොට ගොඩක් 2025 පටන් ගත්ත වෙබ් pages Facebook pages ඔක්කොම fraud අය. ඒගොල්ලෝ ගොඩාක් වෙලට හරීම මේ ඒ කියන්නේ දකුන් කළු විදියට ලස්සන පින්තූරයක් දානවා. හරි modern furniture විදියට දානවා. ගානත් හරි අඩුවෙන් දාන්නේ. අනිත් එක ගොඩාක් වෙලාට location එක දාන්නේ අපිට ළඟින්. එතකොට location එක පෙන්වන්නේ අපිට ළඟම තියෙන location එක හරීම නිකන් අර ගොඩාක් අර මේ brand new විදියට අර එච්චර මේ damage වෙලා නැති හොඳ furniture එකක්. ඒ වගේම Facebook page එක 2025 කියලා දානවා නම් ඒක අනිවාර්යයෙන්ම අනිත් තව ඔයාලට හොයා ගන්න පුළුවන්. එයාගේ profile එකට ගියාම ගොඩක් වෙලාට lock වෙලා එක්කෝ එයාගේ මේ friends ලා නැහැ. එයාගේ මේ Facebook page එකේ එහෙම history එකක් නැහැ. friends ලා නැහැ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ තනිකරම හොරට කරන්නේ. ඒගොල්ලෝගේ එක ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ට අපි කිව්වම මේක අපිට මේ ඩයිනින් ටේබල් එක හරිය මේ බඩු ඕනේ කිව්වම ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ඉල්ලනවා ඩිපොසිට් එකක් දෙන්න. නැත්නම් මට මේක තියාගන්න විදියක් නැහැ. ඒක නිසා ඩිපොසිට් එකක් දෙන්න මේ එතකොට මම මේකෙන් මේ මාකට් ප්ලේස් එකෙන් අයින් කරගන්නම් කියලා. ඒකට අහු වෙන්න එපා. මොකද ඒගොල්ලන්ට යන වියදම නැහැනේ බඩුවක් දවස් දෙකක් තියාගන්නවා කියන එක. ඒක නිසා මොනම විදිහකවත් කිසිම කෙනෙකුට මේ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න එපා. ඩිපොසිට් දෙන්න ඕමනා නැහැ. කෙලිම බඩුව ගන්න වෙලාවට සල්ලි දුන්නම ඇති. ඒතකොට මාකට් ප්ලේස් එකෙන් බඩු ගන්නවා නම් ගොඩාක් ඔක ප්‍රවේශම් වෙන්න ඕනේ. මුලින්ම ගෙදරට ඕන පොඩි බඩු ටික කියන්නේ කුස්සියකට ඕන බඩු නිකන් අර හෝල් එකට ඕන බඩු ඒ වගේ මොන හරි පොඩි බඩු මුලින්ම ගන්න හොඳම තැන තමයි The Warehouse කියන එක. ඒ The Warehouse එක ගොඩාක් ලාභයි. අපි ඇත්තටම අපේ මේ රයිස් කුකර් එක, එතකොට වෝටර් හීටර් එක, පිඟම් බඩු මුලින්ම එතකොට පොඩි පෑන්ස් ඒව ඔක්කොම ගත්තේ The Warehouse එකෙන්. ඔකලා බලන්න ළඟම තියෙන The Warehouse එක. ඒකෙන් ගිහිල්ලා බඩු ටික මේ තමන්ට බේසිකලි ස්ටාර්ට් කරන්න පුළුවන් විදියට ඕමනා තියෙන බඩු ටික තියෙනවානේ. ඒ ටික ඔක්කොම මූලික ග්‍රොසරිස් ටික ගන්න අඩුවෙන්ම ගන්න පුළුවන් හොඳම තැන තමයි Pack and Save. මොකද මේ Pack and Save එකේ බඩු හරිම ගාන අඩුයි. ඒ විතරක් නෙවෙයි ගොඩාක් වෙලාවට ඒගොල්ලෝගේ ප්‍රොමෝෂන් තියෙනවා. හැම එකකම ගොඩාක් ප්‍රොමෝෂන් තියෙනවා. සාමාන්‍යයෙන් වෙන රටවලට සාපේක්ෂව බලනකොට නිව්සීලන්ත ඇවිල්ලා ගොඩාක් බඩු ගන්නවා. ඕනම දෙකක ඒ කියන්නේ අපි හිතමු මැද පෙරදිග රටවල් දෙක කම්පෙයාර් කරනකොට මේ නිව්සීලන්ත වල අපිට තේරෙනවා 3 ගුණයක් විතර ගාන වැඩි. ඒක නිසා මේ හැමතිස්සම බලන්න ඔය Pack and Save එකෙන් ගිහිල්ලා අපිට ඔය ප්‍රොමෝෂන් වලින් බඩු හොයලා අපිට ඕන ග්‍රොසරිස් එහෙම ගන්න හොඳම තැන තමයි Pack and Save.
ඉලෙක්ට්‍රික් බඩු නම් ගන්න හොඳම තැන තමයි ට්‍රේඩ් රිපෝට් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ ට්‍රේඩ් රිපෝට් එකේ ඕනනම් ඔයගොල්ලෝ යන්න ඉස්සෙල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න තමන්ට ඕන බඩු තියෙනවද කියලා. මොකද මේ වෙබ්සයිට් එකේ අපිට ඕන ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. මම නම් කළේ ඔන්ලයින් බලලා ඊට පස්සේ එතනටත් ගියා. මට මොකද වොෂින් මැෂින් එක ගන්න ඕමනාව තිබ්බේ ට්‍රේඩ් රිපෝට් එකෙන්. එතකොට මට අවශ්‍ය කරන වොෂින් මැෂින් එක ට්‍රේඩ් රිපෝට් එකේ තිබ්බා. ඒක නිසා මම ඔන්ලයින් බලලා ඊට පස්සේ එතනට ගිහිල්ලා බැලුවා කට්ටියත් එක්ක විස්තර කතා කරගන්න. එතකොට ට්‍රේඩ් රිපෝට් එකේ ගාන හරිය අඩුවට වොෂින් මැෂින් TV එතකොට මේස මේ ගොඩක් ඔය ඉලෙක්ට්‍රික් බඩු වගේ ඒවා ට්‍රේඩ් රිපෝට් එකේ තියෙනවා. ඒගොල්ලෝ ඩිලිවර් කරනවා. ට්‍රේඩ් රිපෝට් එකෙන් වොෂින් මැෂින් එක ඩිලිවර් කරන්න $35ක් ඉල්ලුවා. හැබැයි $35 කියනක හරිම අඩු ගාණක් වෙන තැනුත් එක්ක බලනකොට. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාට එක බඩුවක් විතර නෑ බඩු ගොඩක් එක සැලේ ඩෙලිවර් කරනවා. එතකොට ඒක නිසා ඒගොල්ලන්ට අඩුවෙන් ඩෙලිවරි කොස්ට් එක මේන්ටේන් කරගන්න පුළුවන්. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ ඩෙලිවර් කරනකොට සමහරට අපිට අද හෙට බඩුව හම්බෙන්නේ නැහැ. සමහරට සතියක් විතර යන්න ඉඩ තියෙනවා. තවත් බඩු ගන්න හොඳම තැන තමයි බනින්ස්. මේ බනින්ස් කියන තැන ගොඩක් ගෙදරට ඕන අපිට හිතන්න ඉලෙක්ට්‍රික් බඩුද ප්ලම්බින් බඩුද මොන හරි ඔය මේ අපි හිතමු නිකන් බෙඩ් ෂීට්ස් ද මොන හරි ඒවා ඔක්කොම පුටු මේස හැමදේම තියෙන එක ලොකු වෙයා හවුස් එකක්. හැමදේම තියෙනවා. අපි හිතමු ගාඩ්නින් වලට විශේෂයෙන් ඕන බඩු පාස් පේන්ට් ඒවා ඔක්කොම තියෙනවා තැන තමයි බනින්ස්. ඒකෙත් ගොඩක් වෙලාට ගාන අඩුයි. සමහර අයිටම්ස් නම් තියෙනවා ගාන වැඩි. හැබැයි සමහර අයිටම්ස් නම් අපි හිතමු ඔය ක්ලෝත් බින් එකක් අපිට ගෙදරට ඕන ඩස්බින් එකක් ඔය මොප් බාස්කට් ඒව නම් අපිට හරි අඩුවට ගන්න පුළුවන්. එතකොට ඒකෙත් තියෙනවා සමහර වෙලාවට සේල් තියෙන දවස් තියෙනවා. එතකොට මේ බනින්ස් කියන ඒ වෙයා හවුස් එකත් ගොඩක් මේ බඩු ගෙදරට බඩු ගන්න පුළුවන් තැනක්. නිව්සීලන්ත වල තවත් තියෙන සල්වේෂන් ආමි රෙඩ් ක්‍රොස් ෂොප් කියලා මේ තැන් දෙකකුත් මේ තැන්වලට ගොඩාක් වෙලාවට වෙන්නේ යූස් කරපු අයිටම්ස් එහෙ ඉන්න අය එතන ගෙනල්ලා දානවා. හැබැයි යූස් වුණාට ඒවා හොඳ කන්ඩිෂන් එකේ තියෙන්නේ. ගොඩක් වෙලාවට ඇඳුම් පොත්ස් එහෙම පොත් එතකොට ෆර්නිචර් හිටන් ගෙනල්ලා දානවා. එතකොට මේ සල්වේෂන් ආමි රෙඩ් ක්‍රොස් ෂොප් කරන්නේ ඒගොල්ලෝ හරි අඩු ගානකට ඒව කස්ටමර්ස්ලට මේ විකුණනවා. ඉතින් ඕනනම් ඔයගොල්ලන්ට ඒ තැන් වලට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් ඒ යූස්ඩ් අයිටම්ස් වලින් අපිට ගන්න කැමති දේවල් තියෙනවද කියලා. සමහර රැක්ස් තියෙන පුළුවන්, හොඳ ප්ලාස්ටික් පුටු තියෙන පුළුවන්, පොඩි මේස තියෙන පුළුවන්. සමහර අයට ඒ තැන් වලිනුත් හොඳ බඩු හම්බ වෙනවා. මොකද ගොඩක් අය මේ ඒගොල්ලන්ට බඩු අයින් කරගන්න උනාම හොඳ කන්ඩිෂන් එකේ තියෙද්දිත් ඒත් බඩු මේ වගේ තැන් වලට ගිහිල්ලා නිකන් ඩොනේට් කරනවා. මේ නිව්සීලන්ත අය රටින් පිට යන අය ගොඩක් අය කරන්නේ ඩොනේට් කරනවා. තවත් බඩු අඩුවට ගන්න තියෙන තැන තමයි කෙමිස්ට් වෙයාහවුස් එක. කෙමිස්ට් වෙයාහවුස් එක ගොඩාක් වෙලාවට හරි අඩු ගණන් වලට මේ ඒ කියන්නේ ගොඩාක් ඩිස්කවුන්ට්ස් වලින් ගන්න පුළුවන් අයිටම්ස් තියෙනවා. මේ විශේෂයෙන් බියුටි ප්‍රොඩක්ට්ස් ක්‍රීම් ජාති ඒ වගේම බෙහෙත් වර්ග එක විටමින් වර්ග ෂැම්පු වර්ග වගේවා ඕන තරම් ගොඩාක් මහ පරිමාණයෙන් තියෙන තැන තමයි මේ කෙමිස්ට් වෙයාහවුස් එක කියලා කියන්නේ. මීට අමතරව තව තියෙනවා කේ මාර්ට් කියලා තියෙනවා, පැන්ඩා මාර්ට් කියලා තියෙනවා. ඒවල සාමාන්‍යයෙන් අඩු අනිත් සුපර් මාකට්ස් බලනකොට මේ තැන්වල අඩුවට බඩු ගන්න පුළුවන්. සාමාන්‍ය ගෙදරට ඕන හැම බඩුවක්ම මේ තැන්වල තියෙනවා. ඉතින් මේ තැන් දෙකටත් ගිහිලා එකතු කර ගන්න පුළුවන්.